සෞරග්‍රහ මණ්ඩලයේ අපාය සිකුරු යන්න බැරි තරම් කටුක පරිසරයක්. සීතල යුද්ධයේ කාලයේදී නාසා එක අඟහරු තෝරාගන්නකොට මොනවට සෝවියට් දේශීය සිකුරු තෝරාගත්තේ? මොකද සිකුරු වල තියෙන විශේෂත්වය? හරි එහෙනම් අපි අද හොයලා බලමු මේ විශේෂත්වය මොකක්ද කියලා. සිකුරු ග්‍රහය කියන්නේ පෘථිවියේ ඉඳන් බලද්දී හරිම ලස්සන දීප්තිමත් අරුවක්. හැබැයි සෝවියට් දේශීය විද්‍යාඥයන් හොඳින්ම දැනගෙන හිටියා මේ ලස්සන පිටවස්ස සැඟවිලා තියෙන්නේ නිරයකටත් වඩා දරුණු මාරාන්තික පරිසරයක් කියලා. නාසා ආයතනය මගින් අවධානය අඟහරු වෙත යොමු කරද්දී සෝවියට් දේශයයි සිකුරුම තෝරගත්තේ. ඒක පිටිපස්සේ තියෙන්නේ අවුරුදු ගණනාවක මහා කැපවීම. වෙනේරා යාන අභ්‍යවකාශයට යවන්න කලින් සෝවියට් දේශීය වසර ගණනාවක් තිස්සේ පෘථිවියේදී මහා පරිමාණ පරීක්ෂණ රැල්ලක් දියත් කළා. ඔවුන්ට තිබුණු ලොකුම අභියෝගය වුණේ සිකුරුගේ අධික තාපය සහ අධික පීඩනය දරුණු උෂ්ණත්වය දරා ගන්න පුළුවන් යානයක් නිර්මාණය කිරීමයි. ඔවුන් යානයක් නිර්මාණය කිරීම සඳහා ඔවුන් විශේෂ පීඩන කුටි නිර්මාණය කළා. මේ කුටි ඇතුළත සිකුරුගේ වායුගෝලයට සමාන දරුණු පීඩන තත්ත්වයන් කෘත්‍රිමව නිර්මාණය කළා. යානය 100 ගණනක් බිලි දෙමින් ඔවුන් නොනවතී මෙම පරීක්ෂණ සිදු කරනු ලැබුවා. මේ පරීක්ෂණවලදී ඔවුන්ට අදාහගත නොහැකි දත්ත රාශියක් සොයා ගන්න හමු වුණා. යානයේ තියෙන තඹතාඩු පවා සිකුරුගේ වායුවෝලේ දී වෙනවද? යානයේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය ඒ අධික තාපය යටතේ කොපමණ වේලාවක් ක්‍රියාත්මක වේද කියන එක ඔවුන් මාස ගණනාවක් තිස්සේ පරීක්ෂණය කළා. සමහර යාන මේ කුටි ඇතුළත තත්පර කිහිපයක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. නමුත් ඒ හැම අසාර්ථක වීමක්ම ඔවුන් ඉගෙන ගත්තේ අලුත් දේවල්. සෝවියට් දේශයේ විද්‍යාඥයන් පෘථිවියේදී කළ පරීක්ෂණ වලින් පසු අවසානයේ වුන් සූදානම් වුණා සිකුරු ග්‍රහය වෙත යාන යවන්න. ඒ තමයි ඉතිහාසයේ ලොකුම අභ්‍යවකාශ වික්‍රමය වෙනේරා මෙහෙයුම් මාලාවයි. 1961 පෙබරවාරි 12 වෙනිදා වෙනේරා 1 යානය තමයි සිකුරු බලා මුල්ම වතාවට අභ්‍යවකාශයට දියත් කළේ. නමුත් මෙම යානය හරිම දුෂ්කර එකක් වුණා. පෘථිවියේ ඉඳන් සිකුරු වෙත යන්න දින 100කට වැඩි කාලයක් ගත වුණා. ගමන අතරතුර යානාවල තාක්ෂණික දෝෂ ඇතුළු වීම සහ සංවේදන වලට විසන්ධි වීම වැනි විවිධ ගැටලු රසකට ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. සැබෑ ජයග්‍රහණය ලැබුණේ 1970 දෙසැම්බර් 15 වෙනිදා වෙනේරා 7 යානය හරහාය. ඒක තමයි වෙනත් ග්‍රහ ලෝකයේ මතු පිටට සාර්ථකව ගොඩ බැසූ මුල්ම යානය. ඔවුන් සිකුරු වෙත යානා යැවීමේ ලබාගත් ජයග්‍රහණ අසීමිතයි. මේ ගමන් මඟ හරිම අවදානම් සහගතයි. සිකුරු වෙත ළඟා වෙනවත් එක්කම යානයට මුහුණ දෙන්න සිද්ධ වුණේ අතිශය උණුසුම් වායුගෝලයකට. වෙන්නේ යානා සිකුරු මතු පිටට ගොඩ බහින විට මේ යානාවල සිකුරුගේ අධික පීඩනය යටතේ පැවතිය නොහැකි වුණේ මිනිත්තු 20ක් වැනි කෙටි කාලයක් පමණයි. මේ බලන්න වෙනේරා සිකුරු පෘෂ්ඨයේ ගොඩ බැසෙන්නපත් වූ පළවෙනි ඡායාරූප. මේක තියෙන්නේ තාමත් රළු මිනිකොඳු පාෂාණ වලින් පිරුණු පසුබිම. ආලෝකය හරිම අඩුයි. වායුගෝලයේ මීදු පින් වගේ වැහිලා. සිකුරු කියන්නේ ඇත්තටම ග්‍රහ ලෝකයක් නෙමෙයි. යෝධ ගිනි කණු මිටියාවතක් වගේ පේන්න තමයි මෙතන පේන්න තියෙන්නේ. මෙම ඡායාරූපයේ පේන්නේ යානයේ කොටස් පව පේනවා ඇති. ඒවා සිකුරු මත අතිවිශාල පීඩනය නිසා පරිසරය සම්පූර්ණයෙන්ම තැඹිලි පහට වෙලා. ඒ කියන්නේ මෙම සිකුරු ග්‍රහයාගේ උෂ්ණත්වය සහ වායුගෝලයේ තියෙන රසායනික ද්‍රව්‍ය නිසා ඇතිවෙච්ච දසුන. මෙම රූප දකිනකොට ඔයාලට හිතෙන්නේ නැද්ද සිකුරු ඇත්තටම බිහිසුණු තැනක් කියලා? නාසා ආයතනය මේක දැකලා ගොඩක් බය වුණා. ඒ කට්ටිය පට්ටට බය වුණා. මොකද මෙච්චර අධික රස්නයක් තියෙන තැනක සෝවියට් දේශයේ යානහක් ගොඩ බෑම ගැන. දැන් අපි බලමු මොනවද මේ සිකුරු වල සෝවියට් දේශය හොයාගත්තේ කියලා. සෝවියට් දේශයේ වෙනේරා යාන තත්පර කිහිපයක් හෝ ඍතු කිහිපයක් රැඳී සිටියත් ඔවුන් මේ දත්ත ලෝකෙම කම්පා කළා. සිකුරු ගැන අපි මුලින් හිතාගෙන හිටියේ දේවල් ඔක්කොම වැරදි බව මේ දත්ත මගින් පැහැදිලි වුණා. පළමුවෙන් ඔවුන් සොයාගත්තා සිකුරුගේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 80ක් සෙල්සියස් අංශක 475ක් ඉක්මවන බව ඔවුන් පෙන්වා දුන්නා. මේ උෂ්ණත්වය කොච්චරද කියනවා නම් ඒකේ ලේඩ් වැනි ලෝහයක් පවා දියවී යනවා. දෙවනුවන් සිකුරුගේ වායුගෝල පීඩනයද තොරතුරු එව්වා. සිකුරු මත තියෙන පීඩනය පෘථිවියේ සාගර පතලයේ තියෙන පීඩනය වගේ 90 ගුණයකටත් වැඩි. ඒ කියන්නේ පෘථිවියේ සිටින මිනිස්සෙක් එකපාරම සිකුරු මත පිටට ගියොත් තත්පරයකින් තලා පෙලා පොඩි යන තරම් දරුණු පීඩනයක් එහි තියෙනවා. සිකුරු වලට යන්න අවස්ථාවක් ලැබුණොත් යනවද? කොච්චර රණ්ඩු වුණත් විද්‍යාව ඉස්සරහා දෙගොල්ලෝ එකට එකතු වුණා. සෝවියට් දේශයේ තමන් හොයාගත්ත වටිනාම දත්ත නාසයකට දුන්නා. මේ විශ්වයේ රහස් හොයාගන්න අපි හැමෝම එකතු වෙන්න ඕනේ.
එහෙනම් තවත් විශ්වය ගැන අමුතු ලස්සන වීඩියෝ එකක් අරන් මම ඔය කට්ටිය ළඟට එන්න. ඒ වගේම ඔය කට්ටිය කැමති මේ විශ්වය අරුම පුදුම දේවල් ගැන කැමති දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගන්න. මම ඒ ගැනත් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්න. එහෙනම් ගොඩක් ස්තුතියි වීඩියෝ එක අවසන් වෙනකම් මාත් එක්ක හිටියට. channel එක subscribe කරලා දන්නේ නැති අයට share කරලා එකතු වෙන්න.